ඉන්වස්ටින් YouTube channel එකත් එක්ක තමයි ඔයගොල්ලෝ මේක තුල ඉන්නේ. අද 2026 ජනවාරි 1 වෙනිදා. ඒකට අද දවසේ මාකට් එකේ CSE ට්‍රේඩින් සිද්ධ වෙන්නේ. ඒතර මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න හිතුවේ 2025 වර්ෂයට පොඩ්ඩක් හැරිලා බලලා 2025 year to date growth එක ගත්තොත් එහෙම මොන වගේ companies ද ලොකුවටම පසුගිය අවුරුද්දේ grow වෙලා වර්ධනය වෙලා තිබ්බේ මොන වගේ companies වල invest කරා නම් අපිට ලොකු ප්‍රතිලාභයක් ලබා ගන්න තිබ්බද කියන එක ගැන අපි තියෙන data එක කල්පනා කරලා බලමු 2025 ජනවාරි මුල සිට 2025 December 31st වෙනකන් මොන වගේ growth එකක් ඒ companies අරන් තිනවද මොන sectors වලින්ද ඒක ආවේ කියන එක ගැන පොඩි idea එකක් ගමු. හරි එතකොට මෙතන අපි මුලින්ම දාලා තිනවා SPI chart එක. ඒතර ඔයගොල්ලෝ දන්නවා 2025 December 31st වලදී market එක කෙලවර වුණේ SPI එක 22624. එතකොට 2025 ජනවාරි ගත්තොත් එහෙම ඔයගලන්ට බලන්න පුළුවන් අපි ජනවාරි 2 වෙනිදා තමයි එතකොට market එක පටන් ගත්තේ. ජනවාරි 2 වෙනිදා මුල තිබ්බේ ආසන්න වශයෙන් 15939. ඒ කියන්නේ ආසන්න වශයෙන් මාකට් එක අවුරුද්ද මුල තිබ්බ ලෙවල් එකේ ඉඳන් ගත්තම 142ක් ඕවර්ऑල් ග්‍රෝ වෙලා තියෙනවා මාකට් එකේ performance එක ගත්තම. ඒකට මේකෙන් ගෙන අදහස තමයි කවුරු හරි කෙනෙක් මේ හැම ස්ටොක් එකකම ඉන්වෙස්ට් කරලා තිබ්බනම් equal amount එකක්. ඒකට අපිට කියන්න පුළුවන් එයාගේ portfolio value එක 142කින් අවුරුද්ද අවසාන වෙනකොට ඉහළ ගිහිල්ලා තිබ්බයි කියන එක ගැන. ඒතර ඒකනොත් කවුරු හරි selectively හොඳට move වෙන performing stocks වල invest කරා නම් අනිවාර්යයෙන්ම මේකේ ලොකු multiple එකකට යන්න තිබ්බ අවස්ථාවක් තමයි. මොකද මෙතන ඉඳන් ගත්තම අපිට overall බලා ගන්න පුළුවන් අවුරුද්ද මුල හරියේ විශේෂයෙන්ම අප්‍රේල් විතර වෙනකන් පොඩි struggling period එකක් තිබ්බට ඊට පස්සේ අපිට steady growth එකක් බලා ගන්න පුළුවන්කම තිබ්බා. නැවත downfall එක පොඩ්ඩක් පටන් ගත්තේ නොවැම්බර් මැද හරියෙන් වගේ පටන් ගත්ත downfall එක. ඊට පස්සේ දෙසැම්බර් දෙවන සතියේ ඉඳන් අන්තිම සති දෙකේදී නැවතත් පොඩ්ඩක් විතර උඩ යන මූවමන්ට් එකකට තමයි නැවතුණු විශේෂයෙන්ම අන්තිම දවස් 6 දී අප්වර්ඩ් මොමන්ටම් එකකින් තමයි කෙලවර වුණේ. ඒතකොට ඔයගොල්ලෝ දන්නවා අන්තිම December 31st වෙනකොට මේක අපර් බොලින්ජර් බෑන්ඩ් ලයින් එකට ලං වෙන ලෙවල් එකට දැනට අවිල්ල තිබ්බා. ඒතර මෙන්න මේ වගේ performance එකක් තමයි තිබ්බේ. ඒතර මේකෙත් අපි බොලින්ජර් බෑන්ඩ්ස් ඇඳලා බැලුවොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මේකේ තියෙන variation එක උනට මෙතනින් බලන්න පුළුවන්. මේ තියෙන්නේ දැන් variations නැවත පොඩ්ඩක් upward momentum එකකට variations පොඩක් open වෙන්න පටන් අරන් තිනවා. ඒතර මෙන්න මේ විදිහට තමයි මාකට් එක කොහොමද ගමන් කරන්නේ. අපි RSI එකත් ගැන පොඩි idea එකක් ගත්තොත් එහම RSI එක කෙලවර වුණා 57.54 වෙන level එකෙන්. ඒ වගේම ජනවාරි ගත්තොත් එහෙම ජනවාරි වල මේක තිබ්බේ ආසන්න වශයෙන් 95ක විතර වගේ level එක. ඒ කියන්නේ මේක ටිකක් over bought level එකක තිබ්බ එක තමයි ගොඩක් momentum එක අවුරුද්ද අවසාන වෙනකොට 57 වගේ ලෙවල් එකේ තිබේ. ඒතකොට මේ තිබ්බ මොමන්ටම් එක ටිකක් අඩු වෙන්න හේතුව තමයි මෙන්න මේ හරියේ මාකට් එක පොඩක් කඩා වැටුණා. අන්න ඒ කඩා වැටීම තමයි මෙතනින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අන්න ඒ කඩා වැටීමෙන් පස්සේ තමයි RSI එක 30ට පොඩක් පල්ලෙහාට ගිහිල්ලා තිබ්බේ. නමුත් අවුරුද්ද පටන් ගන්නකොට මේක කලින් 2024 ඉඳන් ආපු growth momentum එකේ exponential growth එකත් එක්ක උඩට ගිහිල්ලා ඉහළම අගයකට එනකොට තමයි අතරම අවුරුද්ද පටන් ගත්තේ. ඒතර මෙන්න මේ වගේ තත්ත්වයක් එක්ක තමයි අපි බැලුවේ. ඒතකොට මේකේ අපි ගත්තොත් එහෙම ගත වෙච්ච මාස 12 හොඳටම perform කරපු companies මොනවද කියලා බැලුවොත් එහෙම දැන් මේ තියෙන්නේ ඔයගලන්ට ඒ data set එක. ඒතකොට බලන්න පුළුවන් මෙතන 2025 December 31st තිබ්බ price එක. ඒ වගේම ජනවාරි 2 වෙනිදා trading day එකේ තිබ්බ price එක අරගෙන තමයි මෙතන growth එක අපි බලලා තියෙන්නේ. ඒතකොට ඔයගලන්ට මෙතනින් බලන්න පුළුවන් East West Properties තමයි ලොකුම growth එකක් අරන් තියෙන්නේ 474ක් අවුරුද්ද මාස 12 ගත්තම. ඊළඟට යෝක් ආකේඩ් හෝල්ඩින්ග්ස් ඒකත් රියල් එස්ටේට් මැනේජ්මන්ට් කම්පැනි එකක්. දෙකම ඊස්ට් සහ යෝක් එක දෙකම රියල් එස්ටේට්. ඒතකොට 458ක් ග්‍රෝ වෙලා තිනවා යෝක් ආකේඩ්. ඒ වගේම UB ෆිනෑන්ස් එක ගත්තත් ඔයගලන්ට පේනවා ඇති සැලකිලි වර්ධනයක් වෙලා තිනවා 343ක් ඩයිවර්සිෆයිඩ් ෆයිනෑන්ෂියල්ස් යටතේ. ඊළඟට පෑන් නේෂන් පවර් 338ක්. කොලම්බෝ ෆෝර්ට් ඉන්වෙස්ට්මන්ට්ස් 334ක්. ඒ වගේම සතෝස මෝටර්ස් උන්ට මතක ඇති මේවා ඉහළ යන විදිහ අපි ඩේලි වීඩියෝස් කරනකොට ඔයගොල්ලෝ දකින්න ඇති highlight වෙන stocks 313ක්. ඒ වගේම කොලම්බෝ ඉන්වෙස්ට්මන්ට් ට්‍රස්ට් 305ක්, කොකෝ 305ක්, සිංහ හොස්පිටල්ස් 304ක්, රේණුකා ෆුඩ්ස් ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් 303ක්. ඔයගොල්ලන්ට පේනවා සෑහෙන ලොකු growth එකක් 300 400 වගේ ගිහිල්ලා තියෙනවා. දැන් 100ක් කියලා කියන්නේ ආසන්න වශයෙන් ගත්තාම අවුරුද්ද මුල තිබ්බ ලෙවල් එක වගේ දෙගුණයක ප්‍රයිස් එකකට ගියා කියන එක තමයි 100කින් ග්‍රෝ වෙලා තිනවා කියන්නේ. ඒතර මෙතනින් ඉහළ තියෙන සියලුම ස්ටොක්ස් ගත්තොත් එහෙම අවුරුද්ද මුල තිබ්බ ලෙවල් එකට වඩා දෙගුණයක් හෝ ඊට වැඩියෙන් ග්‍රෝ වෙලා තියෙන කම්පනීස් ලිස්ට් එක තමයි මෙතනින් බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒකේ අදාළ
sectors උත් එක්ක. ඒ වගේම මේ sheet එකේ දැන් අපි පල්ලෙහාටම ගියොත් එහෙම අපිට නෙගටිව් සයිඩ් එක බලා ගන්න පුළුවන්. නමුත් මෙතනදී පොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මෙතන දැන් විශේෂයෙන්ම ස්ටොක් ස්ප්ලිට්ස් ගිහිල්ලා තියෙනවා නම් මේ ඇඩ්ජස්ට්මන්ට් එකක් නැතුව තමයි මෙතන ප්‍රයිස් එක දාලා තියෙන්නේ. ඒ නිසා මේ නෙගටිව් growth එක විශේෂයෙන්ම ගන්නකොට ඕගොල්ලෝ ස්ටොක්ස් ස්ප්ලිට්ස් වල තියෙන ඇඩ්ජස්ට්මන්ට් එක කරලා තමයි ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ නෙගටිව් growth එක වැලිඩ් වෙන්නේ නැහැ කියන එකත් පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. හරි මේකත් එක්ක අපි ගත්තොත් එimhe අපි විශේෂයෙන්ම පොසිටිව් සයිඩ් එක විතරක් මේක බලන නිසා අපි ගත්තොත් එimhe දැන් සෙක්ටර්ස් වලින් ගත්තොත් එහෙම අපි මුලින්ම බලමු බැංකින් සෙක්ටර් එක. ඒතර බැංකින් සෙක්ටර් එකේ ගත්තොත් එහෙම අපිට ලොකුම growth එක බලා ගන්න පුළුවන් වෙන්නේ NTB non-notin එක 177ක්. උගලට වෙනතේ සාපේක්ෂව ගත්තම අනිකුත් 100 200 300 400 වගේ ගියපු කම්පනීස් එක බැලුවම එහෙම ඒ නැතත් අපි ඕවරෝල් මාකට් එක දිහා ගත්තත් 142ක විතර වගේ growth එකක් තිබ්බ ඕවරෝල් SPI එක ගත්තම බැංකින් සෙක්ටර් එක ටිකක් පල්ලෙහෙන් තියෙන බව තමයි අපිට මූලිකවම බලා ගන්න පුළුවන් වෙන්නේ. ගොඩක් බැංකු 140ට වඩා පල්ලෙහා තමයි තියෙන්නේ. NTB එක 177ක් තියෙනවා. වෝටින් එක 166ක් grow වෙලා තියෙනවා. ඒ වගේම කොමර්ෂල් බැංක් එක 100ට non-notin එක 163යි. Pan Nation එක 160යි. කොමර්ෂල් බැංක් වෝටින් එක 138යි. ඒතර මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඒතර බැංකින් සෙක්ටර් එක ඕවරෝල් SPI එකත් එක්ක ගත්තොත් එහෙම ලොකුවටම ඉහළට මූව්මන්ට් එකක් වෙලා නැහැ කියන එක තමයි අපිට බලන්න පුළුවන්. ඊළඟට විශේෂම සෙක්ටර් එකක් තමයි අතනම කැපිටල් ගුඩ්ස් කියන්නේ. කැපිටල් ගුඩ්ස් ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් ලංකා ෂොක් ලේලන්ඩ් 300ක්, ඇල්ෆා ෆයර් සර්විසස් 205ක්, රේණුකා හෝල්ඩින්ග්ස් 182ක්, කොළඹ ඩොක්යාඩ් ඔයගොල්ලෝ මතක ඇති සෑහෙන ප්‍රමාණයක් අපිට කතා බහට ලක් වුණා 105ක්. ඒ වගේම සියරා කේබල් 147ක් වගේ grow වෙලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට පල්ලෙහාට බලන්න පුළුවන් අනෙකුත් කම්පනීස් මොන විදිහටද grow වෙලා තියෙන්නේ කියන එක ගැන යම්කිසි අයිඩියා එකක් ගන්න පුළුවන් මෙතනින් ඕගොල්ලන්ට. ඒතර මෙන්න මේ විදිහට තමයි අත්‍තරම අපිට ඕවරෝල් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒතර ඒකත් එක්ක අපි ගත්තොත් එහෙම තව සෙක්ටර් එකක් ගත්තොත් එහෙම අපි විශේෂයෙන්ම diversified financials උත් බලමු. මොකද ඒකේ යම්කිසි විශේෂයක් අපි දැක්කා. ඒතර මෙතනින් ඕගොල්ලන්ට බලන්න පුළුවන් UB finance එක අර බැංකින් ඉන්ඩස්ට්‍රි එකේ ලොකුවට grow වෙලා තිබ්බේ නැති වුණාට ෆයිනෑන්ස් සයිඩ් එකෙන් ගත්තොත් එහෙම UB finance එකට ලොකු growth එකක් ඇවිල්ලා තියෙනවා. ඒකේ ඔයගලන්ට පේනද 100ට වඩා වැඩිපුර growth එකක් තියෙන companies සැලකිතු ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ දෙගුණයකට වඩා grow වෙච්ච companies බහුතරයක් සැලකිතු ප්‍රමාණයක් තියෙනවා කියන එක ගැන යම්කිසි අදහසක් ගන්න පුළුවන්. ඒතර මෙන්න මේ විදිහට තමයි අත්‍තරම අපිට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ වගේම අපි food and beverage එකත් බලමු. food and beverage ගත්තම ඔයගලන්ට ගොඩක් මතක ඇති රේණුකා එක අපි සෑහෙන වතාවක් කියවුණා. ඒතර ඒකෙත් ඔයගලන්ට මෙතනින් පේනවා රේණුකා foods 303ක්, රේණුකා foods කොකෝ non-notin එක 303ක්. ඒතර 100ට වඩා කියන්නේ දෙගුණයකට වඩා වැඩිපුර growth එකක් ගත්තු companies උත් මේ sector එක ඇතුලේ සැලකිතු ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම overall market එකට වඩා ඉහළින් ගියපු companies ටික අපිට බලන්න පුළුවන්. 140ට 42කට විතර වඩා ඉහළින් ගියපු companies ටික තමයි මෙතනින් අපිට බලන්න පුළුවන් වෙන්නේ. ඒතර මෙන්න මේ විදිහට තමයි අත්‍තරම මේ ගිය අවුරුද්දේ මාකට් එක කෙලවර වෙලා තියෙන්නේ. ඒතර මෙතනිනුත් යම්කිසි අදහසක් ගන්න පුළුවන් මේ විශේෂයෙන්ම මොන වගේ sectors වලට ඇදිලා ගිහිලා තියෙනවද කියන එක ගැන. ඒ වගේම overall මේ companies අතරේ කොහොමද මේ ලොකු percentages ඇවිල්ලා තියෙන්නේ කියන එක ගැන ඔයගලන්ට තවදුරටත් අවශ්‍ය නම් ඒ company එකේ fundamental analysis එකක් කරලා බලන්න පුළුවන්. මේ වගේ growth එකක් එන්න ඒකේ fundamentally change එකක් වෙලා තියෙනවද performance side එකේ balance sheet එකෙන් P&L එකෙන් ඒ growth එක support කරන්න යම්කිසි strategic investments එහෙම නැත්නම් ඒ movements වලින් මේකට support එකක් දෙන්න පුළුවන් වෙන විදිහේ decisions වෙනස් වීම් සිද්ධ වෙලා තියෙනවද? එහෙම නැත්නම් මේක purely market psychology එක අනුව එහෙම නැත්නම් technical analysis පැත්තෙන් වෙන movement එකක් පමණක්ද කියන එක ගැනත් ඔයගලන්ටම ස්ටඩි කරලා බලන්න පුළුවන් ඒ කියලා අපි හිතනවා. තමයි ඔයගලන්ට ඒ ස්ටඩි එක කරොත් ඔයගලන්ට පුළුවන් විශේෂයෙන්ම දැන් 2026 අවුරුද්දේ ලර්නින් අවුට්කම්ස් ටික පාවිච්චි කරලා ඉවරලා ඔයගලන්ගේ පෝර්ට්ෆෝලියෝ එක තවදුරටත් හොඳට හදාගන්න ඒකත් උදව්වක් වෙන්න පුළුවන්. හරි එහෙනම් මේ වීඩියෝ එක මෙතන නවත්තන. මේ වගේ වීඩියෝස් බලන්න channel එක subscribe කරන්න. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් නැවතත් හම්බෙමු.